හලෝ කොහොමද ඔයාලට ඔන්න අදත් ඔයාලව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. සිංහල අවුරුද්දට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ගල් මස් කට් රෙසිපියක් තමයි අද මම ඔන්න ඔයාලට අරන් ආවේ. ගොඩක් අය කන ආස රෙසිපියක් තමයි ගල් මස් කට් කියන්නේ. මට හිතුණා ඔයාලත් එක්ක මේ ගල් මස් කට් රෙසිපිය අරන් එන්න ඕනේ කියලා. මෙන්න මේ දේවල් තමයි මේ රසම රස ගල් මස් කට් රෙසිපිය හදන්න අවශ්‍ය වෙන දේවල්. මේ ගල් මස් කට් රෙසිපි එකට මම පාවිච්චි කරන්නේ දුඹුරු සීනි. දුඹුරු සීනි නැති කෙනෙක්ට සුදු සීනි පාවිච්චි කරන්න පුළුවන්. දුඹුරු සීනි පාවිච්චි කරොත් අපිට සුදු සීනි වලට වඩා හොඳ පාටක් ගන්න පුළුවන් ගල් මස් කට් එකේ. අපි ඉතින් සුදු සීනි පාවිච්චි කරත් අපිට හොඳට කැරමල් එකක් කරගත්තොත් ඒ පාට ගන්න පුළුවන්. නමුත් දුඹුරු සීනි එකෙන් ඉතින් වැඩි හොඳ පාටක් අරගන්න පුළුවන්. ඒ නිසා තමයි මම දුඹුරු සීනි පාවිච්චි කරන්නේ. මේ රටේන්දි ගද්දිත් ඔයාලගේ රටේන්දි හයිය නම් අපි මේකේ වැහෙන ප්‍රමාණයට වතුර ටිකක් දාලා මේක පෙගෙන්න තියලා තමයි පාවිච්චි කරගන්න ඕනේ. ඔයාගේ රටේන්දි එක හොඳ හැලෙන හොඳ පොඩි වෙන රටින්දි ගන්න පොඩියට කපාගෙන එකතු කරගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදියට. ඔන්න දැන් මම බේකින් ට්‍රේ එකක් ලෑස්ති කරලා තියාගත්තා. දැන් පෑන් එකක් ලිපෙන් තියලා මේ විදියට අපි පාවිච්චි කරන සීනි එකෙන් සීනි මේ සැඳි දෙකක් දාලා මේ විදියට මම දැන් කැරමල් කරගන්නවා. අපි මුලින්ම සීනි මේ සැඳි දෙකක් තමයි මේ විදියට දාලා කැරමල් කරගන්නේ. ඒක කැරමල් වුණාට පස්සේ අපි පොල් කිරි වලින් ටික ටික දාලා මෙන්න මේ විදියට මේක කලවම් කරගන්න ඕනේ. එක සැරේම පොල් කිරි එකතු කරගන්නේ. මේ වගේ ටික ටික දාලා තමයි අපි පොල් කිරි එකතු කරගන්නේ. පොල් කිරි ටික එකතු කරගද්දි මේ විදියට කලවම් කර තමයි එකතු කරගන්න ඕනේ. කලවම් කරන්න නැතුව ඉන්න එපා. මේ විදියට කලවම් කරම පොල් කිරි ටික එකතු කරගන්න. පොල් කිරි ටික එකතු කරගත්තට පස්සේ මම දැන් මේකට එකතු කරගන්නේ ඉතුරු දුඹුරු සීනි ටික. ඒ ටික මේ වගේ දාලා මේක අපි හොඳටම කලවම් කරගෙන දිය කරගන්න ඕනේ. සීනි කැට හිටෙන්නේ නැති වෙන්නම මේ වගේ හොඳට මේක දිය කරගන්න. මේ ගල් මස් කට් මිශ්‍රණය හදන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් අවසන් වෙනකම්ම ගින්දර නම් අඩු මට්ටමකම තියෙන්න ඕනේ. ගොඩාක් ගින්දර වැඩි කරගන්න එපා. ඉතින් සාමාන්‍ය මට්ටමක තියාගෙන තමයි අපි අන්තිම වෙනකම්ම මේ මිශ්‍රණය හදා ගන්න ඕනේ. මම දැන් මේ වෙලාවේදී ලුණු ටිකයි වැනිලා ටිකයි එකතු කරලා කලවම් කරගන්නවා. මම දැන් මේ වෙලාවේදී පොඩියට කපාගත්ත රටේන්දි ටික තමයි එකතු කරගන්නේ. මම ඔයාලට කලින් කිව්වා වගේ රටේන්දි එක ගොඩක් ගණකම් රටේන්දි එකක් නම් අපි ගන්න රටේන්දි ප්‍රමාණයට වැහෙන ප්‍රමාණයට ලා රස්න වතුර ටිකක් දාලා ඒක පෙගෙන්න තියලා වතුර ටික අයින් කරලා තමයි අපි මේ වෙලාවේදී එකතු කරගන්න ඕනේ. ඉතින් ඒ රටේන්දි එක ගොඩක් ගණකම් වැඩි නම් දැන් මගේ රටේන්දි එක ගොඩක් අතේ පොඩි වෙන වගේ රටේන්දි එකක් නිසා තමයි මම පොඩියට කපලා මේ විදිහට එකතු කරගත්තේ. රටේන්දි ටික දාලා හොඳට කලවම් කරගත්තට පස්සේ මම දැන් මේකට පාන් පිටි ටික එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරගන්නවා. මේ වෙලාවෙදිත් ගින්දර සාමාන්‍ය මට්ටමක තියාගෙන තමයි අපි මේක හැඳිගා ගන්න ඕනේ. ගින්දර වැඩි කරගන්න එපා. සාමාන්‍ය මට්ටමකම තියාගන්න. නැත්නම් අඩිය අල්ලන්න බලනවා, කර වෙන්න බලනවා. ඒ නිසා ගින්දර සාමාන්‍ය මට්ටමක තියාගෙනම මේ වගේ හැඳිගා ගන්න. ඒ වගේම තමයි මේ වගේ දෙයකට non stick භාජනයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. එතකොට ඇලෙන්නේ නැතුව අපිට ලස්සනට අපේ මිශ්‍රණය හදා ගන්න පුළුවන්. මේ වගේ පාන් පිටි ටික එකතු කරගත්තට පස්සේ මේක දැන් අපි හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ වෙලාවේදී මේ වගේ ඔක්කොම එකට එකතු වෙන පදම තමයි අපේ මේක හරි පදම. දැන් මම මේක බේකින් ට්‍රේ එකට මේ වගේ මාරු කරගන්නවා. ගල් මස් කට් මිශ්‍රණය මේ වගේ බේකින් ට්‍රේ එකට දාගත්තට පස්සේ මම මේ වගේ එක හොඳට තුනී කරගත්තා. අපි මේ වෙලාවේදී oven එක ප්‍රීහීට් වෙන්න දාලා තියෙන්න ඕනේ. සෙල්සියස් නම් 190ට, ෆැරන්හයිට් නම් 375ට. ප්‍රීහීට් වුණාට පස්සේ අපි මේ වගේ මේක බේක් කරගන්න ඕනේ විනාඩි 30ක්. oven එකෙන් oven එකට මේ වෙලාව වෙනස් වෙන්න පුළුවන්. මේ දැන් oven එකෙන් අරගෙන කෑලි කපාගත්ත මගේ ගල් මස් කට් එක තමයි මේ තියෙන්නේ.
අද මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් ඔයාලා හැමෝටම අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.